මදාම වගේ කාර් පාකින් එක පැත්තෙන් තමයි මම බැස්සේ. බලනවා ඇති මම මොකටද මෙහෙම ඇඳුම් නෙමෙයි ගෙදරට ඕන කරන බඩු ගන්න කියලා. හෙලෝ අද මම පොඩි සෝලෝ ඩේට් එකක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සෝලෝ ඩේට් එකක් යන්න මම ගොඩක් ආසාවෙන් හිටියා. මට වෙලාවක් තිබුණ නැහැ. අද මට ඒකට වෙලාවක් තියෙනවා. ඉතින් ඒ තමයි මේ වෙලාව. මට චොටි බඩු වර්ගයක් ගන්නත් තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගන්න තිබුණොත් ගන්නවා. පොඩි අප්ඩේට් එකක් ළමයි. ඔයාලා කියන්න මට මේ විදියට කොණ්ඩේ කියන්නේ ෆුල් පොනිටේල් එකක් දැම්මම මට මෙහෙම ලස්සනයිද කියලා. මට හිතෙනවා හැමතිස්සෙම මට මෙහෙම දැම්මම කැතයි කියලා. පොඩක් මට ඔයාලා කමෙන්ට් කරන් යන්නකෝ බලන්න. සුබ දවසක්. මගේ vlog එකට ඔයාලව මම ආදරෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්නවනේ මම අද මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙනම් ඉතින් අපි වැඩි විස්තර vlog එකේ අතරතුර කතා කරමු. හැමදාම මම මේ මෝල් එකට ආවොත් මුලින්ම කරන්නේ මම ආසම බබල් ටී එකක් තෝරගෙන ඒක එන්ජොයි කරන එක. ඉතින් දැනුත් මම මේ ආසම බබල් ටී එකක් ගන්න ගමන් තමයි ඉන්නේ. ඔයාලට මතකද මම මේ ෂොප් එකට කලින් දවසක ඉන්ටර්විව් එකක් ආවා. මම ඒ vlog එකත් මේ vlog එකේම ඇටච් කරන්නම්කෝ. එතකොට ඔයාලට ගිහිල්ලා ඒකත් බලා ගන්න පුළුවන්. මේක රසයි. නමුත් මම අර හිතපු රස මට එන්නේ නැහැ. මේක මේ එච්චර තික් නැහැ. ස්ටාර්බක්ස් එකේනොත් කැෆේ එකක් බොන්න ඕනේ. කැරමල් මකියාතෝ එකක්. මම ආසයි ළමයි මේ විදියට තනියම සෝලෝ ඩේට් වලට එහෙම යන්න. තනියම ඇවිදින්න තමයි මම ගොඩක් ආස. මට ඕන කරන බඩු වර්ගයක් ගන්න තියෙනවා. ගෙදරට ඕන කරන ඒවා. ඉතින් ඒ ටික ගන්න මම දැන් පොඩි හෝම් සෙන්ටර් වගේ තියෙන ෂොප් එකකට ඇවිල්ලා තමයි ඉන්නේ. මේකේ බඩු මාර ගණන් ළමයි. මම මේකෙන් නම් ගන්නෙ නෑ කියලා හිතුවා. මොකද මේ අනවශ්‍ය රේට්ස් තමයි මේකේ දාලා තියෙන්නේ. ඉතින් අපි දැන් වෙන තැනකට යමු. ඔව් ඉතින් ඇත්තට මේ ෂොප් එකේ තිබුණ බඩු ටික නම් මාරම ගණන්. මම දැක්ක විදියට එහෙම ලොකු බ්‍රෑන්ඩඩ් බඩු තිබෙත් නැහැ. නමුත් ඉතින් තිබ්බේ ඒවා ටිකක් එක්ස්පෙන්සිව්. අපිට ගන්න පුළුවන් බජට් එකක නෙමෙයි තිබුණේ. ඊට පස්සේ මං ඉතින් ටිකක් ඇවිද ඉන්නකොට මට ගන්න ඕන කරන දෙයක් මතක් වුණා. මම අන්ඩර් අයි ක්‍රීම් එකක් මට ඕනේ ගන්න. මට හිතෙනවා දැන් සමර් එක පටන් ගත්ත හින්දා මගේ ඇස්සට නිකන් පොඩි ඩාර්ක් සර්කල්ස් වගේ එන්න ගන්නවායි කියලා. ඉතින් මම chat GPT එකනොත් සර්ච් කරලා බැලුවා best under eye cream අපේ budget friendly තියෙන මොනවාද කියලා. ඉතින් chat GPT එකෙන් කිව්වා Milano CC එකේ අලුත්ම under eye cream එක ඇවිල්ලා තියෙනවා. ඒක try කරලා බලන්න කියලා. normally මම Milano CC එකේ දේවල් අරගෙන තියෙනවා. මම try කරනවා මේ face pack එක එහෙම ගොඩාක් හොඳයි. දැන් මගේ මේ විටමින් C face pack එක ඉවර වෙලා තියෙන්නේ. මම මේක ගන්නවා. මේක ගොඩාක් හොඳයි. ඒ කියන්නේ ස්කින් එක බ්‍රයිට් කරනවා. එතකොට ස්කින් එකට හොඳ මොනවද කියන්නේ අර තෙතමනයක් ලබලා දෙනවා. ඔය වගේ දේවල් ගොඩාක් කරනවා. ඊට පස්සේ මම
පාවිච්චි කරන ෆේස් වොෂ් එකත් මෙලානොසෙයිස් එකේ මේ ෆේස් වොෂ් එක යූස් කරනවා. මේකත් ගොඩාක් හොඳයි. මම මෙන්න මේක තමයි අන්ඩර් අයි ක්‍රීම් එක විදියට සිලෙක්ට් කරගත්තේ. මේක තමයි මෙලානොසෙයිස් එකේ අන්ඩර් අයි ක්‍රීම් එක. ඒ වගේම ඩාර්ක් ස්පොට්ස් ක්‍රීම් එක. ඊට පස්සේ ඇන්ටි ඒජින් ක්‍රීම් එක. මේකෙන් පුංචි තිතක් වගේ කියලා තියෙන්නේ හාල් ඇට එක වගේ ප්‍රමාණයක් තමයි අපි අන්ඩර් අයි එකට යූස් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම රැට තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේකේ ගාණ වෙනවා 1100යි ටැක්ස් එකත් එක්ක 1210යි. නෝමලි මේ වගේ shopping mall වලින් මේ වගේ දේවල් ගන්නකොට ඩොන්කියෙන් ෆාමසි වලින් ගන්න වඩා ටිකක් ගාණ වැඩි. ඒ වගේ ඉතින් දැන් මේක ඩොන්කියෙන් ෆාමසියෙන් ගන්නවා නම් ටැක්ස් එකත් එක්ක යෙන් 600. නමුත් මෙතන 660ක් වෙනවා. ඒක හින්දා මම මේක ගන්නෙ නැහැ. ගෙවල් ළඟ ෆාමසියෙන් ගන්නවා. හැබැයි මේකේ ගාණ නම් ෂේප්. ඒක හින්දා මම මේක අරගන්නවා. මට මෙන්න මේ දේ ඔයාලට පෙන්වන්නම ඕන වුණා. මෙහි සමහර කොස්මෙටික්ස් විකුණන තැන්වල මේ විදියට ලොකු මිරර් එකක් එක්ක එයාලගේ සමහර කොස්මෙටික්ස් අයිටම්ස් තියලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේවා පාවිච්චි කරලා අපේ ස්කින් එකට මොන විදියටද මැච් වෙන්නේ කියලා බලලා ඒව අරගන්න. දැන් මම ඉතින් අර ක්‍රීම් එකත් අරගෙන ඉතුරු වැඩ ටික බලා ගන්න ඕන හින්දා ෆස්ට් ෆ්ලෝර් එකට යනවා. ඉතින් කියන්නකෝ ඔයාලත් මං වගේ තනියම shopping කරන්න, තනියම dates වලට යන්න කැමති කෙනෙක්ද කියලා. මම නම් මාරම කැමති තනියම මගේ me time එක enjoy කරන්න මෙන්න මේ විදියට. ජපානයේ ඉන්න අය හැමෝම යන එන තැනක් තමයි GU කියලා කියන්නේ. ඉතින් මමත් මුලින්ම GU එකට ඇවිල්ලා බැලුවා ලස්සන මොනවාද ස්ප්‍රින්ග් එකට දාලා තියෙන දේවල් කියලා. හැබැයි ඉතින් මම හිතන් ගියපු දේවල් එහෙම ලොකුවට GU එකේ තිබ්බේ නැහැ. නමුත් ඉතින් මම පොඩි ක්ලිප්ස් වගේක් අරගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලන්නකෝ ජපානයේ මේ අවුරුද්ද ස්ප්‍රින්ග් එකට දාලා තියෙන දේවල් මොනවාද කියලා. ස්ප්‍රින්ග් සීසන් එකට මාරම ලස්සන pastel colors cute items ගොඩාක් දාලා තියෙනවා. ඉතින් accessories item එකේ තියෙන දේවල් තමයි දැන් ඔයාලා මේ දකින්නේ. මම සාමාන්‍යයෙන් GU එකෙන් තමයි මෙන්න මේ rings එහෙම ගන්නෙ. ඇත්තටම මේ වගේ ring set එකක් ගත්තොත් අපිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවා වතුරේ දාන් හිටියත් මේ වගේ කලර් එක යන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ දකින earrings උනත් මාරම quality. yen 590කට ගොඩාක් වටිනවා. මම හිතන විදියට ඕක ලංකාවේ මුදලින් නම් රුපියල් 1200ක් විතර වගේ වෙනවා. නමුත් ඉතින් ඒ ගානට මට ඇත්තටම මේ දේවල් පාඩුයි කියලා නම් හිතෙන්නේ නැහැ. මම ළමයි පොරුද්දක් විදියට ජුවලරි අයිටම්ස් ෂේන් එකෙන් තෙමු එකෙන් ගන්න කෙනෙක් නෙමෙයි. මොකද මම කලින් ওই විදියට අරගෙන මම හොඳටම කටු කාලා තියෙනවා. ෂේන් එකෙන් තෙමු එකෙන් ගන්න ජුවලරි අයිටම්ස් ඉක්මනින්ම පාට අඳුර වෙනවා. නමුත් ඉතින් ජපානයේ ඉඳගෙන made in Japan jewelry item එකක් ඔයාලා use කරලා බලන්නකෝ. ඒවයි කල් පැවැත්ම මාරම හොඳයි. ඒ කියන්නේ අපිට ගොඩාක් කල් ඒවා use කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඳුම් උනත්. මම මගේ කලින් vlogs වල කියලා තියෙනවා ජපාන් වල ඇඳුම් ඒ තරම් මිල අධිකත් නැහැ. ඒ වගේම ඒවයි quality එකත් ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේ දකින්නේ ස්ප්‍රින්ග් එකට දාලා තියෙන සයිඩ් බෑග්ස්. ඒ වගේම බලන්නකෝ මෙයාලගේ pastel color t-shirt මොන වගේද කියලා. හරිම ලස්සනයි. එක එක ජාතිය ඇඳුම් ෆිට ඔන් කරලා බැලුවත් ඉතින් මගේ සයිසස් වලට මැච් වෙන ඇඳුමක් මට හම්බුනේ නැහැ. ඉතින් ඒ හින්දා මම GU එකේ මුකුත්ම ගන්න නැතුව එළියට ආවා. හැබැයි මම ලස්සන ඇඳුමක් අරගත්තා. ඒ මොකෙන්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් vlog එකත් එක්ක දිගටම හිටියොත්.
ජීයෝ එකෙන් ගන්න මුකුත් නෑනේ. මම දැන් යනවා වෙන තැනකට. අපි එහෙනම් එතනදී හම්බෙමු. ඊට පස්සේ මං ආවා ඩයිසෝ එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන ලයිෆ් හැක්ස් කියන එකකට. අපි ඒකේ shopping කරලා බලමු. ඉස්සර නම් ඉතින් කවදාවත් අපි මුලින්ම දුවගෙන එන්නේ නැහනේ කිචන් අයිටම්ස් තියෙන සෙක්ෂන් වලට නේද? හැබැයි ඉතින් මැරි කරාට පස්සේ දැන් නම් අනිවාර්යයෙන්ම shopping ආවොත් කිචන් අයිටම්ස් තියෙන සෙක්ෂන් එකට ඇවිල්ලා මේ දේවල් බලලා එහෙමත් නැත්නම් අරගෙන තමයි යන්නේ. බලන්නකො නේද කාලෙත් එක්ක අපි හැමෝගෙම ජීවිත වෙනස් වෙන විදිය. මේ බලන්න මේවා made in China. අපිට පුළුවන් මේ දේවල් ලස්සනට හදලා එක්ස්පෝර්ට් කරන්න. දැන් මම ගොඩාක් දැකලා තියෙනවා ජපානයේ made in India, බංග්ලාදේශ, වියට්නාම් වලින් එන බඩු ගොඩාක් මෙහි විකුණන්න තියෙනවා. ලංකාවේ බඩු වලට නම් මම දැකලා තියෙන්නේ ඩයිසෝ එකේ තියෙන කොහු බ්‍රෂ් එකයි ඊට පස්සේ මෙහි විකුණන්න තියෙන ලංකාවේ තේ කොළයි විතරයි. හැබැයි ඉතින් ඊට වඩා ගොඩාක් දේවල් ප්‍රමාණයක් අපිට පුළුවන් පිටරටට එක්ස්පෝර්ට් කරලා ඩොලර්ස් උපයන්න. අපි ප්‍රාර්ථනා කරමුකෝ ඉස්සරහට අපේ ලංකාව මීට වඩා දියුණු වේවා කියලා. ඉතින් ඔය අතරේ මම අපේ ගෙදරට මෙන්න මේ කාපට්ස් දෙක අරගත්තා. එකක් টয়ලට් එකටයි අනිත් එක බාත්රූම් එක ළඟටයි. මේ vlog එකත් එක්ක ඔයාලා දිගටම හිටියොත් ඉස්සරහට දැනගන්න පුළුවන් සතුටු හිතෙන තවත් ආරංචියක්. ඉතින් මේ ෂොප් එකේ ගොඩාක්ම තියෙන්නේ wood වලින් හදපු items. කලිනුත් ඔයාලා දැක්කේ ඒ දේවල් තමයි. දැන් මේ ඔයාලා දකින්නේ wood වලින් හදපු desk calendar එකක්. බලන්නකො මේක මාරම cute නේද? මේක වෙන්නේ yen 330යි. ඒ වගේම තමයි මේ ෂොප් එකේ තියෙන ගොඩාක් බඩු yen 330 ඉඳන් තමයි starting price එක වෙන්නේ. ඩයිසෝ එක දැන් කම්බයින් වෙලා තියෙනවනේ 3 coin shop එකයි standard products කියන shop දෙකත් එක්ක. ඉතින් මම දැන් මේ ඉන්නේ standard products කියන shop එකේ. ඉතින් මං කලින් කිව්වා වගේ මේ shop එක ගොඩාක්ම පිරීලා ඉතිරිලා තියෙන්නේ wood වලින් කරපු items වලින්. මේ බලන්නකො මේ tray එකේ ලස්සන ඕක yen 750යි. මම ඉතින් ඔය වගේ දේවල් ගන්න තමයි ගියේ. නමුත් ඉතින් මගේ බජට් එකට හරියන ඒවා තිබුණේ නැති හින්දා මම ගෙදරට ඕන කරන කාපට්ස් දෙකක් අරගෙන දැන් ඩයිසෝ එකට ආවා. මම දැන් ඇවිල්ලා ඉන්නේ තෙරපි කියන එකේ. මේකත් ඩයිසෝ එකත් එක්කම කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඒකේ මාරම ලස්සන ඉයරින්ග්ස් තියෙනවා බලන්නකෝ. ඔයාලා විශ්වාස කරනවද මේ දේවල් ස්ටාර්ටින් ප්‍රයිස් එක yen 330යි කියලා? ඔන්න ඉතින් ඔයාලා විශ්වාස කරන්නේ නැහැ කියලා හිතන හින්දා මම මේ vlog එක අරගන්නකොට සමහර තැන්වල මම ප්‍රයිස් එකත් එක්කම තමයි වීඩියෝ එක අරගෙන තියෙන්නේ. ඔයාලා බලන්නකෝ මාරම ලස්සන items නේද? ඒප්‍රන් එකක් ඕන වෙලා තියෙනවා. මෙතන තියෙන ලස්සන ඒප්‍රන්ස්. ඒප්‍රන් එකකින් 550යි ලෝබයි cotton material එක. මම මෙන්න මේ ඒප්‍රන් කලර් එක ගන්නවා. මට හිතෙනවා මේක ලස්සනයි කියලා. මේ තියෙන එක. මට ඉතින් මේකට නම් එච්චර හිත ගියේ නැහැ.
හැබැයි ඊට පස්සේ මං මෙන්න මේක නම් අරගත්තා. මේක මාරම කියුට්. එහෙම නේද? හැබැයි ඔය කලර් එක තමයි තිබ්බේ. නමුත් ඉතින් ඔය කලර් එකත් ගොඩාක් ලස්සනයිනේ. සෙරමික් වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඒකත් 330යි. මං ඉතින් හිතාගත්තා සිංක් එක ළඟ හෑන්ඩ් වොෂ් එක විදියට මම ඕක පාවිච්චි කරනවයි කියලා. ඔයාලා කියන්නකෝ ඒක ලස්සනයිද කියලා? පස්සේ මම යන්න ආසම තවත් ෂොප් එකක් තමයි කොකා කියන්නේ. හැබැයි ඉතින් ඔයාලටත් hina යනවා ඇති මේ ෂොප්ස් වල තියෙන නම්. ඇත්තටම ඉතින් මම හිතනවා ඒ ෂොප් එකේ නම කොකා වෙන්න ඇති කියලා. ඉතින් ඒ විදිහටනේ ස්පෙලින් තියෙන්නේ. ඔයාලා දැක්කනම් ෂොප් එකේ නම ඔයාලට හිතන විදිය මට පල්ලෙහෙන් කමෙන්ට් කරන්නකෝ. එහෙමත් නැත්නම් මම ස්පෙල් කරා වැරදි නම් මට ඒකත් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්නකෝ. අපේ ස්කින් කලර් එකට හරියන ඇඳුම් ගොඩාක් තියෙන ෂොප් එකක් තමයි මේ. ඉතින් මම මේ ෂොප් එකෙන් තමයි මට හරියන ස්කර්ට් එක අරගත්තේ. ඉතින් ස්ප්‍රින්ග් සීසන් එක පටන් ගන්නවා කියලා කියන්නේ ජපානයේ ගොඩාක් ගෑනු ළමයි ස්කර්ට් and බ්ලවුස් අඳිනවයි කියන එක. ඉතින් ඔයාලා මේ දකින්නේ ස්ප්‍රින්ග් සීසන් එකට මේ ෂොප් එකේ දාලා තියෙන පැස්ටල් කලර් ස්කර්ට්ස් ටික. මට හිතෙනවා අර මං කලින් ඇඳ බ්ලැක් එක ගත්තා නම් හරි කියලා. මොකද මේ ස්කර්ට් එක නිකන් බියර් එකක් දාගෙන ඉන්නා වගේ. බලන්නකෝ. ඇත්තටම ඉතින් මම බ්ලැක් එක තමයි අරගත්තේ. ඒක යෙන් 1600ක් තමයි ටැක්ස් එකත් එක්ක උනේ. ඊට පස්සේ මම මෙන්න මේ ෂොප් එකට ආවා. ඇත්තට මට ඕකේ නම ස්පෙලිං කරන්න තේරෙන්නේ නැහැ අනේ. ඔයාලා දැක්කොත් කියන්නකෝ මොකද්ද මේ ෂොප් එකේ නම කියලා. ඉතින් මේ ෂොප් එකේ අන්කොමන් ලස්සන ඇඳුම් වගේම ලස්සන ෆර්නිචර් අයිටම්ස් හෝම් ඩෙකෝස් තියෙනවා. ඉතින් මම ආවේ මේකෙන් හෝම් ඩෙකෝ බලන්න. නමුත් ඉතින් මට එවෙලේ හිතට ටච් වුණ දේවල් තිබුණේ නැහැ. මමත් ඉතින් ඕකේ පොඩි වටයක් ගහලා ආයෙමත් එළියට ආවා. මම ඉතින් මේ ෂොප් එකට ආවේ වෝල් එකේ හැන් කරන්න පුළුවන් මෙන්න මේ වගේ වොච් එකක් අරගන්න අපේ රූම් එකට. නමුත් ඉතින් මෙන්න මේ වොච් එහෙම ඔක්කොම හැන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඊට පස්සේ ඉතින් ෂොප් එක වටේ පොඩි වටයක් ගහලා මම ඔතනිනුත් එළියට ආවා. ඊටත් පස්සේ බලන්නකො මං කොහෙටද ගියේ කියලා. ඔයාලා හැමෝම යන්න කැමති 3 coin shop එකට තමයි මම ගියේ. මගේ වීඩියෝස් බලන ඔයාලා නම් දන්නවා 3 coin shop එක කියන්නේ මොකක්ද කියලා. මේකත් ඩයිස් එක වගේම තමයි. මේකේ හැම බඩුවක්ම ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙන්නේ yen 330. ඉතින් ඒ හින්දා තමයි මේකට 3 coin shop එක කියලා කියන්නේ. මේකත් ඉතින් ජපානයේ ගොඩාක් ප්‍රසිද්ධයි. මේ බලන්නකො හෝම් ස්ලිපර්ස් වල ලස්සන. මට දැක්ක ගමන් මේ නිල් පාට එක හරි රෝස පාට එක හරි ගන්න හිතුණා.
පස්සේ ඉතින් මට මතක් වුණා ඇයි අනේ ගෙදර එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම අරගන්නේ නැතුව වෙන වෙන පොඩි පොඩි දේවල් ටිකක් නම් අරගත්තා. මං මේ දේවල් ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්කෝ. ඉස්සර වගේ නෙමෙයි. දැන් මට ඩයිසෝ එකෙන් බඩු ගණනව ගොඩාක් අඩුයි. මම ඉතින් 3 coin shop එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන අනිත් shops වලින් තමයි දැන් බඩු ගන්නෙ. මොකද ඩයිසෝ එකට වඩා මේ shops වල බඩුයෙන් 330න් පටන් ගත්තට මේ දේවල් මාරම quality. ඉතින් මම මෙන්න මේ kitchen sponge හැඟ එක අරගත්තා අපේ ගෙදරට. ඉතින් ඒකත් 330ක් තමයි උනේ. මදාම වගේ කාර් පාකින් එක පැත්තෙන් තමයි මම බැස්සේ. දැන් ආයෙමත් නැගෙන උඩට. ඉතින් මට ඔය වගේ දේවල් නම් මේ shopping mall එකට ආවොත් හැමදාම වෙනවා. හැමදාම මට බහින පැත්ත අමතක වෙලා කාර් පාක් එක තියෙන පැත්තෙන්ම තමයි බහින්නේ. ඊට පස්සේ මම ආවා කාදි කොෆි ෆාම් එකට. ඔයාලා දන්නවා මම මේ ෂොප් එකට ඉන්ටර්විව් එකකට ආවා කියලා. මම වීඩියෝ එක පටන් ගද්දි මුලින් කිව්වේ. ඉතින් මට මේ ෂොප් එකේ ජොබ් එක හම්බුනේ නැහැනේ. මං ඒ ගැන දැන් සතුටු වෙනවා. ඒ මොකද දන්නවද? මේ ෂොප් එකේ මට ජොබ් එක හම්බුණා නම් කොයි වෙලාවෙත් කෑ ගගහ තමයි ඉන්න වෙන්නේ. මෙන්න මේ බඩුව ප්‍රයිස් එකෙන් අඩු වුණා. මේක දැන් ගොඩාක් අඩුයි. මේ කෝපි එක බොන්න එන්න. ඔය වගේ දේවල්. අනේ ඉතින් මට ඔය විදියට කෑ ගගහ බඩු විකුණන්න තේරෙන්නේ නැහැ අනේ. ඒ හින්දා මම මාර්ව සතුටුයි මට මේකේ ජොබ් එක හම්බුනේ නැති එකට. දැන් තමයි මම ආසම කොටස මගේ මී ටයිම් එක. ඉතින් මම අද තෝරගත්තේ ඒකට ස්ටාර්බක්ස් එක. ස්ටාර්බක්ස් එකේ කැෆේ වලට මම මාරම ආසයි. ඇත්තටම කිව්වොත් ඇඩික්ට් වෙලා. ඉතින් මම අද තෝරගත්තේ මම කලිනුත් try කරලා තියෙන කැරමලු මකියාතෝ එක. ඉතින් මේකත් බොන ගමන් එයාලගේම මේ කුකි එකත් try කර මම ලස්සන හැන්දෑවක පුංචි වෙලාවක් තනියම මාත් එක්කම ගත කරා. ඉස්සර ඉඳන්ම මම කැමති තනියම ජීවත් වෙන්න. ඉතින් මම දන්නේ නැහැ මං ඇයි ඒ දෙයට කැමති කියලා. නමුත් මං කැමති මාත් එක්ක ඉන්න. මට හරි ආදරේ. ඉතින් ඔයාලත් මං හිතනවා මුලින්ම තමුන්ට ආදරය කරනවා නම් අපේ ජීවිතවල ස්ට්‍රෙස් එක එහෙමත් නැත්නම් මානසික පීඩනය ඒ දේවල් නැති වෙයි කියලා. හස්බන්ඩ් නිකන් ඉන්නවා. දැන් මේ ටයිම් එක ඉවරයි. මහන්සි බඩොත් ගත්තා. දැන් ඉතින් මං එයා එනකන් තමයි මේ ඉන්නේ. එයා පිටත් වෙනවයි කියලා කිව්වා. දැන් වෙලාව 6යි. තව විනාඩි 30ක් විතර වගේ මට ඉන්න වෙනවා. මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. මම 3 coin shop එකෙන් නෙමෙයි තෙරපි එකෙන් ලස්සන රින් සෙට් එකක් ගත්තා. මම හොය හිටියේ ගෝල් කලර් ගන්න. මගේ අතේ තියෙන තුවාල රෑෂ් එක ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඒකට බෙහෙත් කරනවා. මම කියවන මට ස්කින් එකේ ප්‍රශ්න තියෙනවා කියලා. දැන් මේ පොඩ්ඩක් අවුව පායද්දි ඔය වගේ දේවල් වෙනවා. වැඩිපුර සැනිටයිසර් යූස් කරාමත් වෙනවා. හරි. ඒ ගැන වැඩක් නැහැ. මේ තියෙන මං ගත රින් සෙට් එක ළමයි. මේක 330යි. මම normally ෂේන් එකෙන්
තෙමු එකෙන් මේවා ගන්නෙ නැහැ. මොකද වැඩක් නැහැ, කළු වෙනවා. නමුත් මෙහි තියෙන shops වලින් ගත්තහම කළු වෙන්නේ නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. බලනවා ඇති මම මොකටද මෙහෙම ඇඳුම් නෙමෙයි ගෙදරට ඕන කරන බඩු ගන්න කියලා. අපි ආයෙත් ගෙදරකට මාරු වෙන්න යන්නේ. ඉතින් ගොඩාක් සතුටුයි. මම ඒ ගැන vlogs වලින් ඔයාලට ඉස්සරහට අරගෙන එන්න. ඉතින් ඒ ගෙදරට යන්න ඕනේ හින්දා තමයි අපි ටික බඩු ගන්නේ. ඉතින් අන්න ඕක තමයි මගේ පුංචි හීනේ. මං vlog එක පටන් ගන්නකොට කිව්වනේ ඔයාලත් එක්ක සතුට හිතෙන ආරංචියක් බෙදා ගන්නවයි කියලා. ඉතින් අපි ඇපාර්ට්මන්ට් එකකට මාරු වෙන්න ඉන්නවා. ඒක මේ අප්‍රේල් මාසේ අන්තිම තමයි සිද්ධ වෙන්නේ. ඒ දේවල් ගැන මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ. ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. මට ඔයාලගේ ආදරය, ඔයාලා මට දාන කමෙන්ට්ස් ගොඩාක් වටිනවා. ඉතින් දැන් මේ vlog එකේ අන්තිම හරිය. මං හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. තවත් ලස්සන දවසක ලස්සන vlog එකකින් අපි හම්බෙමු.